කතා කරන්න පුතේ. අයියෝ ඔව් කියන්නේ. ඇයි රෑ වෙලා හන්ද නිදිමතයිද? පේනකට කච ගාලා කියනවනේ. ටීචර් මොකවත් කතා කරන්නවත් නෑනේ. ඔයාලද රෑ ඉස්කෝලේ ආවද? එහෙනම් දැන් මේ උදේ වෙලාද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒක තමයි ටීචර් ඇහුවේ අද රෑ වෙලා ඉස්කෝලේ ආවද කියලා බබාලා. අද රෑ වෙලා ඉස්කෝලේ ආවද? අය නෑලුනේ ඉතින්. අද රෑ වෙලා තමා නේ ඇවිත් තියෙන්නේ. නේද? මේ කවුදානේ මේ අම්බිලි මාමා කියන්නේ? කාටද මේ අම්බිලි මාමා කියන්නේ? ටීචර් ඇහුවනේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා නේද? කාටද මේ අම්බිලි මාමා කියන්නේ? දන්නේ නැද්ද? බලන්න අහසේ ඉන්නවද කියලා අම්බිලි මාමා අපිට පේන්න. අහසේ තමයි ඉන්නේ අම්බිලි මාමා. බලන්න ඉන්නවද කියලා. අපේ හඳ මාමා, අපි මේ හඳ මාමට තමයි අම්බිලි මාමා කියන්නේ. ඉන්නවද හඳ මාමා? ඇවිත් නැද්ද? හැංගිලානේ. ඒක තමයි. හෙට රැට බැලුවද? ෂා හොඳයිනේ. හෙට රැටත් හඳ මාමා බලලානේ ඇවිල්ලා තියෙන්නේ. කොච්චර හොඳයිද? නේද? ඒකනේ අපිට දැන් අද හඳ මාමා බලන්නත් නෑනේ. අද හඳ මාමා ඇවිත් නෑනේ. හඳ මාමා කොහේ හරි ගිහිල්ලාද දන්නේ නේද? හැබැයි මට හිතෙන්නේ නම් මේ ගස් අස්සේ කොහේ හරි හැංගිලා ඇති හඳ මාමානේ. දැන් ඔන්න ටීචර් පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ ඔයාලගේ. උත්තර දෙන්න කැමතිද ටීචර්ට? හොඳ පුතාලානේ මගේ. ඔයාලා කැමති අර රෑ අහසේ තියෙන තරු ඔයාලව බලන්න එනවටද? නැත්තම් හඳ ඔයාලව බලන්න එනවටද? නැත්තම් අර හඳේ ඉන්නේ ලස්සන හඳහාවෙක් ඉන්නවනේ හඳහාවෙක්. ඒ හඳහාව බලන්න එනවට කැමතිද? ඒ හඳහාවට එන්න කියමුද අපි ඔයාලව බලන්න? හැබැයි එයිද දන්නේ නැහැ. හඳ මාමයිද දන්නේ නැහැ. තරු නැන්දලා මාමලායිද දන්නේ නැහැ. නේ? නැත්තම් හඳේ ඉන්න හඳහාවයිද දන්නේ නැහැ. නේ? ඔයාලා වැඩිපුර මාස කවුරු වෙනවටද? එහෙමද? ෂා හොඳයිනේ. එහෙනම් අපි හාවට එන්න කියමුද? බලන්න එන්න කියන්න. හඳ මාමේ හඳ මාමේ හඳ monkey chased the weasel. The monkey thought 'twas all in good fun. Pop goes the weasel. A penny for a spool of thread, a tuppence for a needle. That's the way the money goes. Pop goes the weasel. The monkey chased the weasel. The monkey thought 'twas all in good fun. Pop goes the weasel. A penny for a spool of thread, a tuppence for a needle. That's the way the money goes. Pop goes the weasel. අපේ මේ චූටි පැටව බලන්න ඔයාලට එන්න කියලා. අපේ හඳ මාමා ඉර මාමට බායි කියලා එනකොට දැකලා තියෙනවා මේ අපේ චරණ පිට පෙරපාසලේ පුංචි පැටවු ටික එකතු වෙලා
හඳහාවෝ හඳ මාමා අද හඳහාවෝ යවපු එක ගොඩක් හොඳයි. අපේ මේ චූටි පැටව් හැමදාම එන්නේ උදේට ඉස්කෝලේ. එතකොට රෑ වෙනකොට අම්මලා කරන්නේ ටක් ගාලා ඇඟ හොදවලා ගේ ඇතුළට අරගෙන නිදි කරව ගන්නවා. ඇයි අම්මලාට රෑට වැඩ කරන්න තියෙනවනේ. ඊළඟ දවසේ වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනේ. නේ උයනේව ලෑස්ති කරගන්න ඕනේ. ඒ නිසා අපේ පැටව්ව රෑට එළියට එක්කන් යන්නේ නෑනේ හඳ මාමි. හඳ මාමේ හඳාවෝ. අයියෝ රෑට හරිම ලස්සනයි යන්නේ අහස. ඔයාලා දැකලා තියෙනවද? හොඳයිනේ එහෙනම්. අම්මලා රෑට අහස පෙන්නනවද? අම්මලා පෙන්නන්නේ නැද්ද? බලන්න පෙන්නන අත උස්සන්න. හොඳයි. හරි අත්පාත් දාන්න. එහෙනම් දැන් මේ අපේ හඳහාවත් ඇවිත් ඉන්නවනේ. අපි හඳහාවත් එක්කම එකතු වෙලා රෑ අහස ගැන ඉගෙන ගනිමුද? රෑ අහසේ මොනවද තියෙන්නේ කියලා? ඔයාලා කැමතිද? පුතාලානේ. හරි. ඊට කලින් හඳහාවගෙන් අපි සින්දුවක් අහලා ඉමු නේද? ඔයාලා ආසයිද සින්දුව අහන්න? එහෙනම් හඳහාවට පුළුවන්ද අපේ පැටවුන්ට එන සින්දුවක් කියන්න? මම කියලා දෙන්නම්. අපේ හඳ මාමා ආසම කරන සින්දුවක් තියෙනවා. ඔයාලා කැමති දෙයක අහන්න. හඳ හාමින්නාගේ හඳ හාමින්නාගේ පුංචි රබානක් වාගේ ආහෝතින් අතට මගේ නල්වන්නම් බබා වගේ අපිත් කියමුද? හඳහාවගෙන් අහගෙන බලන්න ඒ සින්දුව අහලා තියෙන අයට උස්සන්න. අහලා තියෙන අයත් ඉන්නවනේ. දැන් ඉතින් රෑ එළියට ගිහිල්ලා ඔය සින්දුව කිව්වද? මෙහෙම හඳට අත දික් කරගෙන කිව්වද? නෑනේ. ඒකනේ කිව්වනම් ඉතින් හඳ මාමා එන්න ඕනනේ. නේ? හඳ මාමාව මෙහෙම නලවන්න හඳ මාමා එනං අතට එන්න ඕනේ. කාගේවත් අතට ආවේ නෑනේ. ඒකනේ ඔයාලා ලස්සනට සින්දුව කියලා නෑනේ. ඒකනේ අවිත් නැත්තේ. නේද? බලන්න නැගිටින්නේ නං. හඳහාවට එකපාරක් කියන්න කියලා ඊට පස්සේ අපිත් කියමු. හොඳද? අනේ හඳහාවෝ අපිටත් කියලා දෙන්නකේ සින්දුව. හරි එහෙනම් ඔන්න අයියෝ කට්ටියම කියමු. හඳ හාමින්නාගේ හඳ හාමින්නාගේ හඳ හාමින්නාගේ හඳ හාමින්නාගේ පුංචි රබානක් වාගේ පුංචි රබානක් වාගේ පුංචි රබානක් වාගේ පුංචි රබානක් වාගේ ආහෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ ආහෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ නලවන්නම් බබා වගේ ක්ලප් එකක් දෙන්න හඳහාවට. හඳහාවට මහා කිලෝමීටර් දුර ඉඳලා ඇවිල්ලා ඒත් අපිට සින්දුවක් කියලා දුන්නනේ. හරි. දැන් ඔය සින්දුවලු හඳ මාමා ආසම සින්දුව. හොඳද? දැන් ඊළඟ දවසේ අම්මත් එක්ක රැට එළියට ගිහිල්ලා බලන්න ඔය සින්දුව කියන්න හඳ මාමා එයිද බලන්න. නේ? බලමු අපි කවුරු ළඟට දෙන්නේ කියලා හඳ මාමා. හොඳද? ටීචර්ට කියන්න ඕනේ ඇවිල්ලා ඔන්න. කියනවාද ටීචර්ට? හරි මයි පුතාලා වාඩි වෙන්නකෝ. හඳහාවෝ අපේ මේ රෑහස හරි ලස්සනයිනේ. හැබැයි අපේ බබාලා ඉගෙන හරියටම දන්නේ නෑනේ. රෑට එන සත්තු කවුද? රෑට පිපෙන මල් මොනවද? අපේ අම්මලාට දැන් ගොඩක් කාලේ අඩුයි කියලා දෙන්න. ඒ නිසා මම කැමති අපේ මේ චූටි පැටවුන්ට රෑහස ගැන කියලා දෙන්න. හඳහාවට පුළුවන් ද මට උදව් කරන්න රෑහස ගැන කියලා දෙන්න? මම අපේ ටීචර්ට උදව් කරන්නම්. මම හරිම කැමතියි. එහෙනම් පටන් ගමුද? පටන් ගමු එහෙනම්. හරි. ඔන්න පුතේ හොඳද? ටීචර් දැන් රෑහස ගැන කියලා දෙන්න යන්නේ. හොඳ
හොඳට අහගෙන ඉන්න ඕනේ. හොඳද? ඒ හාව දන්නේ නැහැ ඒ සින්දුව. මම කියලා දෙන්න යන සින්දුව. ඒ හාව දන්නේ අර හඳේ තියෙන සින්දුව විතරයි. මේ සින්දු දන්නේ මම. දැන් ටීචර්ට ආදරේ නැද්ද? ආදරේ. එහෙනම් ඉතින් හඳ හාවටම කතා කරන්නේ ඇයි? මටත් කතා කරන්නකෝ අනේ. නැත්තම් හැබැයි මං අඬනවා. මං අඬන්නද? අඬන්නද? එහෙනම් මං අඬ ඉන්නවා. හරි. එහෙනම් අපි පටන් ගමු ඔන්න. වලාකුලෙන් හඳ මාමා ඔයාලා එක්ක මම පස්සේ කියන්නම්. මම කියලා ඉන්නද? වලාකුලෙන් හඳ මාමා එදිලා බලනවා. පොකුරු පොකුරු තරු කැට මල් එළිය බෙදනවා. දවල් තිස්සේ හැංගීලා එළියට එනවා. බකමුණා හඬ පතුරනවා. බකමුණා හඬ පතුරනවා. බකමුණා හඬ පතුරනවා. බකමුණා හඬ පතුරනවා. උඩරෙද්දක් දිග ඇරලා අහස පුරා යනවා. කකුල් දෙකෙන් එල්ලීලා වවුලන් පළතුරු කනවා. කකුල් දෙකෙන් එල්ලීලා වවුලන් පළතුරු කනවා. කකුල් දෙකෙන් එල්ලීලා වවුලන් පළතුරු කනවා. තව ඕනද සින්දුව කියන්න? ඉවරයිනේ සින්දුව. කවුද මේ ආවේ? කවුද මේ ඇවිත් ඉන්නේ? කවුද මේ ඇවිත් ඉන්නේ? පවුලෝ විතරද ඇවිත් ඉන්නේ? එහෙනම් බකමුණෙකුත් ඉන්නවද? ඔයාලා දැකලා තියනවද මෙයාලව? දවල්ට පියාඹනවා හැම තැනමනේ. මෙයාලා දෙන්න දවල්ට හැමතැනම පියාඹනවනේ. නැද්ද? එහෙනම් මොන වෙලාවටද පියාඹන්නේ? හොඳයිනේ හඳාව. අපේ පැටව දන්නව නේද? හොඳම හොඳයි මයි පුතාලා හැමෝම. ටීචර් දෙන්නම්කෝ ක්ලැප් එකක්. හරි. එහෙනම් බලන්න ටීචර් කියන්න මේ ඉන්නේ කවුද? මෙයා කවුද මේ? දෙන්නේ නැද්ද යාව? මේ කවුද මේ? බකමුණානේ. මෙයා කොහොමද කෑ ගහන්නේ? කියලා කෑ ගහනවා නේද මෙයා? රැට බය වෙනවා නේ උනාට ඔයාලා. රැට බය වෙනවා නේ. අම්මේ කවුද කියනවා නේද? එහෙම කියනවා නේද? අපි බලමු මේ හඳහාවගෙන් අහලා බකමුණව දන්නවද කියලා. බලන්න අහන්න. මම හඳට වෙලා බලාගෙන ඉන්නවා. මේගොල්ලෝ රංචු පිටින් ඈතට පියාඹනවා. වවුලා ගැන හඳහාවට කන් ඇහෙන්නේ නේද? නේ? එතකොට
එතකොට බලන්න මය පුතාලා කියන්න මේ ඉන්නේ කවුද? මෙයා වවුලානේ. මෙයා මොකද කරන්නේ? මෙයා දවල්ට කකුල් දෙකෙන් එල්ලිලා හොඳට නිදියනවා. නේ? මොකද කරන්නේ මෙයා? කකුල් දෙකෙන් එල්ලිලා හොඳට නිදියනවානේ. ඊට පස්සේ රැට මොකද කරන්නේ? රැට පියාඹන ගමන් තව වැඩක් කරනවා. අර ඔයාලගේ ගෙවල් වල තියෙන රසම රස පළතුරු ගස් වල ගෙඩි ටික කනවනේ. ඒක තමයි අම්මලා බයිනවද? අපෝ මේ වවුල් ඔක්කොම කාලා ගෙන් කියනවද? බලන්න එහෙම කියන අත උස්සන්න. චා හොඳයිනේ නේ. අම්මලා බයිනවද? වවුලට පව් නේද? නේ? මෙයා හරි අහිංසකයි නේද? ඒක තමයි. එතකොට ඔයාලා දන්නවද? තව ඉන්නවා රෑ අහස ලස්සන කරන සතෙක්. එයා නම් චූටි එලියක් දාගෙන තමයි යන්නේ. කවුද එලියක් දාගෙන යන්නේ? කනා මැදිරියෝනේ. ඔයා ඔව් ආවටත් කියනවා. ඔව් අපටත් ඇහෙනවා. හරි. එතකොට අද කණාමැදිරියෝ ගොඩක් ඇවිත් ඉන්නවද? ඇවිත් ඉන්නවනේ කණාමැදිරියෝ ගොඩක්. හරි. දැන් මය පුතාලා අද තව ලොකු වැඩකට ලෑස්ති වෙලා නේ ඉන්නේ. නේද? ඔයාලගේ රාත්‍රී කඳවුරට නේද මේ ලෑස්ති වෙන්නේ? හරි. අපි රාත්‍රී කඳවුර පටන් ගන්න කලින් හොඳද? තව එකම එක දෙයක් තියෙනවා ටීචර් කියන්නම්. හොඳද? ඊට පස්සේ අපි හඳහාවට බායි කියමුනේ. යවමුනේ. ටීචර් විතරක් හිටපුවාම ඇතිනේ. හඳහාව ඕනේද? එහෙනම් ටීචර් යන්නම්. එහෙනම් මම යනවා. බයි. මම යන්නම්. හරි. රෑ අහසේ හොඳද? මේ රෑ අහස ආපුවාම හොඳද? අපේ තියෙන ලස්සන මල් ඔක්කොම නිදා ගන්නවනේ. නේද? ඔක්කොම නිදා ගන්නවනේ. නේද? ඒ වගේ හැබැයි මේ හඳ මාමයි අපේ තරුණැන්දලයි එනකොට හොඳද? තව ලස්සන මල් වගේක් තියෙනවා පිපෙනවා. රැට පිපෙන මල්. මොනවාද මේ රැට පිපෙන මල්? පුතාලා දන්නවද රැට පිපෙන මල්? කියන්න බලන්න එනවා. very good. කඩුපුල් මල් පිපෙනවා. සේපාලිකා මල් පිපෙනවා. ඔයාලා දන්නේ ඒ දෙකනේ. ඇයි තව රෑකුමාරි මල්? රෑකුමාරි මලුත් පිපෙනවා රෑ වෙනකොට. හොඳද? ඔයාලා දන්නේ සේපාලිකා මලුයි කඩුපුල් මලුයි. මේ මල් දෙක මොන පාටයිද? සේපාලිකා මල් මොන පාට? කඩුපුල් මල් මොන පාටයිද? කඩුපුල් මල් කළු පාටයිද? එහෙනම් මොන පාටද? සුදු පාටයි නේද? හරි. එහෙනම් අපි අපේ රාත්‍රී කඳවුරට ලෑස්ති වෙමුද? මේ ලස්සන ගිනි මැලේ පත්තු කරලා. නේ? ඔයාලා ආසයි නේද? එහෙනම් අපි වැඩ පටන් ගමුනේ. හඳහාවෝ. ඔයාට පුළුවන්ද අපේ මේ චූටි පැටව් එක්ක අපේ ගිනි මැලේ පත්තු කරන්න ඉන්න? මම ඉන්නම්. හැබැයි මට හඳ මාමගෙන් හොඳට ඕම බැනුම් අහන්න වෙනවා. මොකද කරප්පු වෙලානේ තියෙන්නේ මට යන්න. ඒත් මට මේගොල්ලෝ දාලා යන්න ලෝභයි. ඒ නිසා පත්තු කරලා යමු. හඳහාව හොඳයි නේද? අපිත් එක්ක ගිනි මැලේ පත්තු කරන්න ඉන්නල්ලුනේ. එහෙනම් හැමෝම නැගිටිමු බලන්න.
අංකුණීගේ හිස් ගැජ්ජේ මස් පොජ්ජයි මේ මස් පොජ්ජා